ආයුබෝවන් සී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගුරු මහදසාව උප්පත්ති කේන්ද්‍රයේදී ගුරු බලවත්ව සිට බලවත් ගුරුගේ මහදසාව ලැබූ විට ධන ධාන්‍ය දීපල හිමි වෙනවා, බලය වැඩි වෙනවා, උසස් වීම ලාභ ලැබෙනවා, කාටවත් දෙවෙනි නොවි සිටීමට අවස්ථාව පෑදෙනවා, පුණ්‍ය කටයුතු වලට උපකාර කරනවා, යහපත් නමක් හදා ගන්න පුළුවන්, අනුරට උපදෙස් දෙන පාලන රාජකාරී මට්ටමකට යන්න අවස්ථා හම්බ වෙනවා, නිල්තල නම්බුනාම උසස් වීම වැඩි වෙනවා, නිතර අනුන්ගේ කරු සරුවට පාත්‍ර වෙන්න ඉඩ තියෙනවා, අනුන්ට උපදෙස් දෙමින් යහපත් දිවියකට ගමන සකසා ගන්න කාලයේ සුබ ගුරුගේ මහදසාව වෙනවා. ඒ වගේම තමයි ගුරු දුබලව එහෙම නැත්නම් දුර්වලව උපති කේන්ද්‍රයේ සිට ගුරුගේ මහදසාව ලැබුව විට තම නමට ගොඩක් දෝෂ එන්න පුළුවන්. තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න ගිහිල්ලා වුණත් දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ට පීඩා මතුවෙන්න පුළුවන්. මුරණ්ඩු හිස නොනමන ගති ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ආගම දහමින් එහෙම නැත්නම් ඒ ආගමික කටයුතු වලින් පුණ්‍ය කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වෙන ගතිය එන්න පුළුවන්. උදර රෝග එන්න පුළුවන්. විශේෂයෙන්ම අස්ථිනහර ස්නායු හදවත හිස සම්බන්ධ රෝග බොහෝ දුරට මතුවෙන්න පුළුවන්. මේ ගුරු දුර්වල සිට ගුරු මහදසාව ලැබුවොත් පාලනය කිරීමට නොහැකි කාටත් ගරුසරු නැති කෙනෙකු වෙන්නත් වැඩි ඉඩක් තියෙනවා ගුරු දුර්වලයි නම්. තවතත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.